අද මම ඔයාලට අරගෙන එන්නේ රජයේ රැකියාව බලාපොරොත්තුවෙන් ඉන්න අයට ඉතාමත් වැදගත් පුවතක්. ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන දෙමන්ත ව්‍යාපෘති කිහිපයකටම පුරප්පාඩු රැසක් සඳහා දැන් අයදුම්පත් කැඳවා තිබෙනවා. මේ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍යාංශයේ නිලධාරීන්ට වගේම සුදුසුකම්ලත් ශ්‍රී ලංකා පුරවැසියන්ටත් අයදුම් කරන්න පුළුවන්. මේ පත්වීම් සියල්ලම 2026 පෙබරවාරි 2 වෙනි දින මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් නිකුත් කරපු කළමනාකරන සේවා චක්‍රලේඛ අංක 1 ඇලහිරක් 2026 විධිවිධාන වලට යටත්ව තමයි සිදු කරන්නේ. ඒ වගේම වැටුප් කාණ්ඩ වෙන්නේ ආධාරක කාර්ය මණ්ඩල කාණ්ඩ යටතේ. අපි දැන් බලමු ව්‍යාපෘති සඳහා වෙන් වෙලා තියෙන තනතුරු මොනවාද කියලා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති යටතේ අන්තර්ගත සම්බන්ධතා සහ සංවර්ධන ව්‍යාපෘතිය, ඒ කළමනාකරන සහායක තනතුර, බදුල්ල වෙන්කරඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය, ඒ ගිණුම් සහකාරක තනතුර, මහනුවර භාවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය, මෙහි ගිණුම් සහකාර තනතුර, කළමනාකරන සහකාර තනතුර, පියදුරු තනතුරු, කාර්යාල සහායක තනතුර. දෙවන කාණ්ඩය තමයි දෙවන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය. මේ උතුරු පළාතේ කාර්යාල සහායක තනතුර, පියදුරු තනතුර, එසේම නැගෙනහිර සහ බස්නාහිර පළාත යටතේ පියදුරු පුරප්පාඩු කිහිපයක්ම පවතිනවා. ඒ වගේම තුන්වෙනි කාණ්ඩය වන්නේ අධිවේගී මාර්ග සහ අනුකූල ව්‍යාපෘතිය. මේ යටතේ විවිධ විදේශීය ආධාර ව්‍යාපෘතිය MFAP, යතුරුලින ලඝුලේඛ තනතුරු දෙකක්, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ නැවත පදිංචි කිරීමේ සහකාර තනතුරු 3, පියදුරු තනතුරු 4, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය 3 යටතේ කළමනාකරන සහකාර තනතුරු 7ක්, පියදුරු තනතුරු 12ක් සහ කාර්යාල සහායක තනතුරු. කොහොමද මේකට අයදුම් කරන්නේ? ඔයාලට මේ සම්බන්ධ වැඩි විස්තර සහ අයදුම්පත් ආකෘතිය පාත වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වෙබ් අඩවිය තමයි www.transport.gov.lk. දෙවෙනි එක තමයි www.mohtsl.gov.lk. තුන්වෙනි එක තමයි www.rda.gov.lk. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසන් දිනය වෙන්නේ 2026 මාර්තු 16. ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් 011 22 71 048 කියන දුරකථන අංකයට කතා කරලා වැඩිදුර විස්තර අහගන්න පුළුවන්. මේ දැන්වීම නිකුත් කරලා තියෙන්නේ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්. ඉතින් මේ වටිනා රැකිය අවස්ථා ගැන දිගටම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් යාළුවෝ අතරේ share කරන්න. සුබ දවසක්.